Hi everyone, welcome to Infinity Think Tank. අද අපේ එපිසෝඩ් එකේ අපි කතා කරන්න යන්නේ corporate world එකේ buzzword එකක් වෙලා තියෙන data intelligence ගැන. Because අපි දකිනවා වර්තමාන ලෝකේ අපිට තියෙන technological advancements එක data කියන දේ, එහෙම නැත්නම් data කියන දේ හැමතැනම තියෙනවා, අපි හැමෝම අහන දෙයක්. So අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න guest speaker එයාගේ මුළු career එකම dedicate කරලා තියෙනවා as a data evangelist. And apart from that, he is also working to find solutions. Business එකේ එන challenges වලට data powered solutions හොයන්න තමයි එයාගේ on a daily basis career එක dedicate කරලා තියෙන්නේ. So අපේ guest ගැන තව චූටි විස්තරයක් කරොත් එයාගේ education background එක, he is a Microsoft certified data analytics associate, a certified industry engineer, and he's also reading for his BSc in advanced data analytics from the National Innovation Center, a lean yellow belt holder, certified industrial engineer, and also holds a diploma in business management at ESoft Computer Studies. So එතනින් එහාට එයාගේ career එක බැලුවොත් he has industry experience as a data evangelist, data intelligence, process improvement and power platform expert, and also 10 years of experience at MAS Holdings. And after that he has later joined with Brandix, and for the past 3 years he has been there leading process automations and also data innovation through tools like Python and Microsoft Power Platforms. So it is my pleasure to very warmly welcome Mr. Hasitha Gangodewala to Infinity Think Tank. Hi, thank you for having me. Definitely. So Hasitha, අපි පටන් ගන්න කලින් ඔයාට share කරන්න පුළුවන් නම් අපේ listeners ලත් එක්ක ඔයා කොහොමද ඔයාගේ career එකේ turn එක ගත්තේ as someone who has been in the field of a quality process control towards becoming a data evangelist? How did the whole shift happen? මොනවාද ඔයාව inspire කරේ මේකට? ඒක ඇත්තටම පටන් ගත්තේ මම data entry operator කෙනෙක් විදියට. මගේ job එක first job එක උනේ මම පාන්දර 5ට office එකට යන්න ඕනේ. ඊළ මට හම්බ වෙන document set එකක් මම ඒක enter කරන්න ඕනේ විදිහටම Excel එකකට. ඒක තමයි මගේ first job එක. ඔක enter කරනකොට ඒක daily enter කරලා month end එකේ අපි දෙනවා පොඩි presentation එකක් team එකට සහ management එකට පෙන්නනවා කොහොමද මේ quality deviations ටික වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔතෙන්දී අපිට තිබුණු ලොකුම concern එක තමයි දැන් අපි presentation හදාගෙන යනවා. ඒකේ visuals ටිකක් තියෙනවා, graph ටිකක් තියෙනවා. කවුරු හරි කෙනෙක් අහනවා අපි ළඟ නැති visual එකක්. example එකකට අපි අරන් ගියොත් එහෙම module level performance එක තව කෙනෙක් අහනවා කෝ style level එක තියෙනවා. ඉතින් ඇත්තට මේක ඒ වෙලාවට හදන්න මම කතා කරන්නේ අවුරුදු 12කට විතර කලින් 2011 වගේ කාලේ. right. ඒතර ඒ කාලේ ගත්තාම අපිට ඒක ටක් ගාලා හදන්න ආපහු අර Excel එකෙන් data ටික අරගෙන ආයි පොඩි graph එකක් ගහලා සෑහෙන ලාක් කරනවා. ඒක ගොඩක් වෙලාවට ඒ වෙලාවෙම දෙන්න බෑ. ඒතර අපි ඒක හදලා ආපහු වරන් ගියාට පස්සේ ඒ ඉල්ලපු ඒ තියෙන ඒ වෙලාවේ තියෙන vibe එක එතන නැහැ. right. ඉතින් ඔක සෑහෙන concern එකක් වෙලා තිබ්බා. ඒතර මටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් කොහොම ඉන්නකොට අපිට MS එකේදී හම්බුනා ට්‍රේනින් එකක් Power BI කියන්නේ මොකක්ද කියන එක. ඔක අපිට නාවල් සෙන්ටර් එකේ ගිහිල්ලා අපිට පොඩි ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නාම ඇත්තටම එතන තිබ්බ අර අපිට ඒ වෙලාවේ අපි ෆේස් කරපු ප්‍රශ්නෙට උත්තරේ. ටක් ගාලා පොඩි බටන් එකක් ක්ලික් කරලා අපිට මේ ඩේටා එක ඕන විදිහට පෙන්වන්න පුළුවන්. හසුරවන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම ජර්නි එක පටන් ගත්තේ මුලින්ම. Power BI වලට ගිහිල්ලා. හැබැයි Power BI දැනගත්ත කියලා මට කොයි වෙලාවකවත් අයිඩියා එකක් තිබුණේ නැහැ. Python කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒකෙන් predictive කරන්න analysis කරන්න පුළුවන්. machine learning කියන්නේ මොකද්ද කියලා අයිඩියා එකක් තිබුණේ නැහැ ඇත්තට. හැබැයි Power BI එකත් එක්ක පොඩි ජර්නි එකක් යනකොට ඒකේ visuals එහෙම develop කරනකොට මම දැක්කා නෑ මේ පෙන්වන්නේ අපි history data එකක්. postmortem එකක් තමයි මේ කරන්නේ. එහෙම නෑ මේක predict කරන්නත් පුළුවන්. right. ඒතකොට එහෙම ගිහිල්ලා තමයි මම ඇත්තටම මේ subject එකට ආවේ මේ industry එකට ආවේ. ඒතන තමයි මගේ turning point එක උනේ ඇත්තට. Frustration එකක් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි හිතුනේ මෙතෙන්ට එන්න ඇත්තට. Amazing. And a journey එකේ ඔයාට දැන් from that point of you deciding to take this shift towards data and the whole other world ඔයා කලින් හිටපු job එකට වඩා මම හිතන්නේ හත්පසින්ම වෙනස් දැන් ඇවිල්ලා
to talk about Python and all of these languages, but මොනවාද ඔයාට face කරපු challenges ඔයා like after that turning point and කොහොමද ඒවට මේ solutions හෙව්වේ? මගේ මේ ලොකුම ප්‍රශ්නේ උනේ ඇත්තටම මේ රෝල් එකට ආවට පස්සේ කොහොමද මිනිසුන්ට මේක කියලා දෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි ළඟ ටෙක්නොලොජි එක තියෙනවා. අපිට මෙන්න මේ විදිහට මේක කරන්න පුළුවන්. ක්‍රියේටිව් ඇනලිසිස් එක කරන්න පුළුවන්. හැබැයි කරන්න මොන වගේ දෙයකටද හොයාගන්න ඕනේ. ඒක කොහොමද යූස් කරන්න ඕනේ. ඒතර කෙනෙක්ට කිව්වොත් එහෙම හරි මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා හැමෝම මේ දෙයට ආසයි. හැබැයි ඇත්තටම ගියාට පස්සේ එතන අපිට අවශ්‍ය කරන data ටික ඒ අවශ්‍ය විදිහට නැහැ. maybe dates ඉන්නේ date format එකකින් නෙමේ ගොඩක් වෙලා text වලින් ඒගොල්ලෝ reasons දාලා තිනවා. ඒක ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අර main concern එක සහ අපි challenges වලට අදටත් face කරන්නේ එදා ඉඳන් මේ අවුරුදු ගානටම මොකරි working එකක් කරන්න ගියාම අපිට කොච්චරක් හොඳ data එතන තියෙනවද කියන එක. එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න. එතනින් එහාට අපි ඇත්තටම ඒ data එක clean කරලා තමයි working එක ඉතින් එහාට කරගෙන යන්න හැමසෙම try කරන්නේ. ප්‍රොෆෙෂනල් කෙනෙක් ගත්තොත් දැන් to corporate field එකේ වැඩ කරන and එයාටත් හිතනවා නම් මම මේ විදිහට මේ data කියන world එක pursue කරන්න ඕනේ කියලා මොන වගේ skills මොන වගේ mindset change එකක්ද ඕනේ? curiosity තමයි first thing ඕන කෙනෙක්ට තියෙන්න ඕනේ. කුතුහලයක් තියෙන්න ඕනේ. ඇයි මේ value එක මෙතන තියෙන්නේ කියන එක. මේ percentage එක මෙතන තියෙන්නේ ඇයි? මේක කලින් ඉරට වඩා වෙනස් වෙලා තියෙන්නේ? මේක වැඩි වෙලාද අඩු වෙලාද? අඩු වුණා නම් ඇයි අඩු වෙලා තියෙන්නේ? වැඩි වෙලා නම් ඒත් ඇයි වැඩි වෙලා තියෙන්නේ? අපි දන්නේ නැති මොකක් හරි හේතුවක්ද? ඔන්න ඔය ප්‍රශ්නේ හැම ඉස්සෙම කෙනෙක්ට තියෙන්න ඕනේ. ඉතින් එහාට යාර mindset එකක් තියෙන්න ඕනේ. පොඩි දෙයක් මොකක් කවන්නේ පටන් ගන්න. ඒක ලොකු tool එකක් වෙන්න අවශ්‍යත් නැහැ. ඇත්තටම tool එක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ කියන එක තමයි හොයාගන්න ඕනේ. එතකොට ඕක තමයි mindset එක ඇත්තටම. කුතුහලයක් තියෙන ඕන කෙනෙක්ට ඒත් එක්කම ඒ දැක්ක දේ පටන් ගැනීමේ හැකියාවක් තියෙන ඕනේ පොඩි දෙයක් වුණා. ඉතින් එහාට අපි ටෙක්නොලොජි පැත්තට ගියොත් එහෙම එයා ඩෙෆිනිට්ලි ඉගෙන ගන්න ඕනේ මේකට යූස් කරන්න වඩා හොඳ සොලියුෂන් එක මොකක්ද කියන එක. ඒක Power BI වෙන්න පුළුවන්, Google Analytics වෙන්න පුළුවන්, Tableau වෙන්න පුළුවන්. ඒ ඕන එකක් ප්‍රශ්න නැහැ. නැත්නම් Excel එකක් වෙන්නත් පුළුවන්. මොකකින්ද මම මේක පෙන්වන්නේ සහ ඒ පෙන්වන දේ කොහොමද මම ට්‍රාන්ස්ලේට් කරන්නේ බිස්නස් යූසර්ස් වලට. ඒ data store කියන එක මේ ස්ටෝරි ටෙලිං කියන එක සෑහෙන දුරට ඒ කෙනාට තියෙන අත්‍යවශ්‍යම දෙයක්. මම නිකන් සමරයිස් කරොත් අපිට ඒ drive එක නැත්නම් කුතුහලය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම and then we have to start. අපි කොහෙන් හරි පටන් ගන්න ඕනේ. Doesn't mean අපි fail උනාට කමන්නේ, we just have to start. And then also we need to acquire that relevant skill afterwards in terms of whatever tool අපි Python hari Excel hari මොන hari. So those are the three main skills and mindset. And also the storytelling. Storytelling, sorry. Yes. Okay. Hasita, for a finance professional to be a data expert, does he need to have coding में දැනගන්න ඕනේද? මේ පැත්තට එන්න. නෑ මම හිතන්නේ ඒක අවශ්‍යයි කියලා. ඒක මම එක්සැම්පල් එකක් උත්තේ මෙහෙමයි. හිතන්න අපි හැමෝටම ක්‍රිකට් ගහන්න පුළුවන්. හැබැයි අපි කවුරු ක්‍රිකටර්ස්ලා නෙමෙයි. රයිට්. එතකොට හැබැයි අපි හැමෝටම අයිඩියා එකක් තියෙනවා. හිතන්න දැන් අද මැච් එකක් තියෙනවා නම් හෙට අනිවාර්යෙන් අපි පෙන්ට්‍රි රූම් එකේදී කතා කරනවා මේ බැට්ස්මන් මෙහෙම ගැහුවේ නැහැ. මේ බෝලේ එහෙම නෙමෙයි පිච් කරන් තිබ්බේ. අර අම්පයර් දුන්නේ වැරදි මේ ඩිසිෂන් එකක්. රයිට්. අපි හැමෝටම අයිඩියා එකක් තියෙනවා සහ අපේ වුණ ඔපිනියන් එකක් තියෙනවා. හැබැයි ඔතන ෆුට්බෝල් මැච් එකක් තිබ්බොත් එහෙම අපේ ඔෆිස් රූම් එකක් ඕ වගේ වේද. කවදාකවත් අපි කතා කරන්නේ මෙසීට මේ පාස් එක මෙහෙම දාන්න තිබ්බා. අර කෝනර් ෂොට් එක මෙහෙම ගහත් වුණා හොඳයි. ගෝල් කීපේ ඉඳී මෙතන නෙමෙයි. මෙන්න මෙතන ඉඳන් හොඳයි. එහෙම එකක් කාටවත් ඉන්නේ නැහැ. ඒ වගේ තමයි අර කවුරුත් කෝඩින් කරන කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි හැමෝටම තියෙන ඕනේ පොඩි අයිඩියා එකක් මේ ඩේටාව කියන්නේ මොකද්ද? ඩේටා වලින් පෙන්වන්න පුළුවන් මොනවද? මේකේ කොච්චරක් මේ පොසිබිලිටි එකක් තියෙනවද අපිට ගෙනියන්න පුළුවන් එහාට. අර ඒ ඩිස්කෂන් එක හැමතිස්සෙම හැදෙන්න ඕනේ. ඒකේ බෙනිෆිට් එක තමයි එතකොට ඩේටා සයන්ටිස්ට් කෙනෙක් හරි ඩේටා ඇනලිස්ට් කෙනෙක් හරි වර්කින් එකක් කළාම මේක චැලෙන්ජ් කරන්න පුළුවන් බිස්නස් එකට එතකොට. ඒතකොට හැමතිස්සෙම මේ චැලෙන්ජ් එක through මේ අපිට පුළුවන් හොඳ ඉම්පැක්ට් එක බිස්නස් එකට ගේන්න. අපි දකිනවා like අපේ තරුණ පරම්පරාව very much exposed to technology. ඒගොල්ලෝ ගොඩක් දේවල් දන්නවා අපි compared to other generations. But ඒගොල්ලෝ කොහොමද right skills දියුණු කරන්නේ මේ impact එකක් දෙන්න company එකේ to add value. කොහොමද ඒගොල්ලෝ ඒ වගේ main thing තමයි යාලා definitely කවුරු හරි කෙනෙක් මේ field එකට එනවා නම් එයා ඒ අදාළ business එක ගැන සාමාන්‍ය තරමක domain knowledge එකක් අරන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට හේතුව අපි කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අපිට මුකුත් කරන්න බෑ. කියන්නේ අපි මොකක් හරි දෙයක් කරන් යනවා. හැබැයි මේකේ purpose එක මොකද්ද? මේක කළොත් මොන වගේ impact එකක්ද business එකට එන්නේ? ඔන්න ඔය idea එක නැතුව මං හිතන්නේ මේ දෙක වලට වැඩක් තියෙනවා කියන එක. right? එක පැත්තකින් එයා business domain knowledge එක හදා ගන්න ඕනේ. ඒත් එක්කම එයා tool සම්බන්ධ knowledge එක හදා ගන්නත් ඕනේ.
මේ ප්‍රශ්නෙට මම මොකද්ද යූස් කරන්නේ? මේකට හොඳ Python solution එකක්ද Power BI එකක්ද? එහෙම නැත්නම් මේක Excel එකක් කරන්න පුළුවන්ද? ඉතින් සමහරවිට අපිට දැකලා තියෙන බොහොම සරල ප්‍රශ්න Python ලොකු Python code එකක්. එහෙම නැත්නම් ලොකු dashboard එකක් හදලා තියෙනවා. හැබැයි ඒක අවශ්‍ය නැහැ. අර ටෙක්නොලොජි එක තිබ්බ කියලා හැමතැනට මේක ඇප්ලයි කරන්න අවශ්‍ය නැහැ. අපි ළඟ තියෙන්න ඕනේ පොඩි ස්ටැක් එකක්. මොකද්ද මෙතෙන්ට හරින ටූල් එක? සහ රේන්ජ් එකක් තියෙනවා. රයිට්. රේන්ජ් එකේදී කරන්න පුළුවන්. ඇත්තම ගත්තොත් එහෙම දැන් Power BI හරි Python හරි වගේ ටූල් එකකින් තනි සොලියුෂන් දෙන්නට වඩා එතනින් එහාට ගිහිල්ලා කොහොමද මේ පුලි ප්‍රොසෙස් එක අපි ඩිජිටලයිස් කරන්නේ? එතෙන්ට කොහොමද මේ ඇප්ලිකේෂන් ටික ගේන්නේ? ඩෑෂ්බෝඩ් එකක් හදන්න හරි ඩිසිෂන් මේකින් කරන්න මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් අවైలබල් කරන්න මොනවද තියෙන ගැප්ස්? ඒ ටික කොහොමද අපි ෆයින් ටියුන් කරලා එතනින් එහාට සොලියුෂන් එක ගේන්නේ? මෙන්න මේ වගේ පුරේ රේන්ජ් එකක් තියෙනවා නම් හොඳයි. රයිට්. සහ අර ඩොමේන් එක සහ මේ ඇප්ලිකේෂන් සම්බන්ධ නොලෙජ් එක ඩෙෆිනිට්ලි ආයෙත් අරන් එන්න ඕනේ. සහ ඒකට ෂෝට් කට්ස් නැහැ. මම පොඩි එක්සැම්පල් එකක් කිව්වොත් එහෙම දැන් මම කියවනේ මම පටන් ගත්තේ data interpreter කෙනෙක් විදියට. ඒතර මම Power BI කියන tool එක දැක්කා. කම්පැනි එකෙන් මම ට්‍රේනින් එක හම්බෙච්ච ඉඳා. then මම පටන් ගත්ත එක යූස් කරා. right හැබැයි කවුරුත් මම හදන dashboard බැලුවේ නැහැ. හැබැයි මම දෙකම මේක කරගෙන ගියා. even මට workspace එකේ access එකක්වත් තිබුණේ නැහැ. මම කලේ මම කරපු ටික මගේ personal workspace එකෙන් දාගෙන ඒක fine tune කර ඉඳියා විතරයි. right ඒතකොට ওই කාලේදී මට වුණා data analytics සම්බන්ධව ඉගෙන ගන්න. right ඊට පස්සේ මම search කළාම මට හම්බුණා business analysis කියලා course එකක්. BA course එකක්. right මම අතට ඒ දෙකේ වෙනස දැන් ඉදිරියට නැහැ. ඉතින් මං ගිහලා course එක register වුණා. අර තිබ්බ ආසාවට full time මේ payment එකත් කළා. right හැබැයි ගිහලා ඉඳගෙන ඉන්නකොට ඒ කතා කරන්නේ data analysis නෙමෙයි මේ කතා කරන්නේ business analysis. කොහොමද brainstorming එකක් කරන්නේ, කොහොමද software එකක් කරන්නේ, අන්න ඒ වගේ රෝල් කතන්දර ටික. ඉතින් එදා මම තේරුම් ගත්තා මේක දෙකක් එකක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් අර payment කරගින්ද මම course එකත් කරගෙන ගියා. ඒ course එකෙන් පස්සේ මම ආයෙ search කළා තමයි මට data analytics වල ඇත්තම course එකක් හම්බුනේ. හැබැයි ඒකෙත් ෆස්ට් ටයිම් මට ඒක කරගන්න බැරුණා. මොකද මට Python මම කලින් ටච් කරලා තිබුණේ නැහැ. ඒ සම්බන්ධව මට බේසික් නොලෙජ් එකක් නැහැ. පළවෙනි පාර මම course එක පටන් අරගෙන full payment එක ඒකෙත් කළා. මාස 6ක් යද්දි මම මේ course එකෙන් drop වුණා. මොකද මට ඒක කරන් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු මම කළේ YouTube වලින් free තියෙන sources වලින් ඊට පස්සේ මම සෑහෙන උඩම use කළා. right ඒ වෙයි මම පුළුවන් තරම් learn කළා මේ Python වලින් කොහොමද වැඩ කරන්නේ කොහොමද කියන්නේ. use කරන්නේ කොහොමද කියන්නේ. ඒ knowledge එකත් එක්ක මම ආයි second time අර same course එකට apply කළා. ඇත්තටම second time තමයි මම complete කරගත්තේ. සහ second time මම කොච්චරක් ඒ ටික ගත්තද කියනවනම් Python class එකේදී කවුරු හරි ළමයෙක් ආවේ නැත්තම් මාව තමයි අසන් කළේ යාට අර කලින් සතියේ මිස් වෙච්ච ටික කියලා දෙන්න. so මේකට short cuts නැහැ. definitely ඔයා step ටික දාගන්න ඕනේ. right ඔයා Python ටික දාගන්න ඕනේ. ඔයා tools ටික අඳුර ගන්න ඕනේ. ඒ ටිකත් එක්කම තමයි මේ ගමන යන්න ඕනේ. ඒකත් එක්ක අර domain එක එකතු වුණාම මට සෑහෙන value එකක් ගේන්න පුළුවන් business එකක් ඇතුළට. overnight success story එකක් නෙමෙයි. definitely ගොඩක් hurdles challenges එනවා but අර කලින් කිව්වා curiosity drive එක තියෙනවා නම් you will be able to definitely acquire those skills. so ඔයාගේ career එක throughout ඔයාට ගොඩක් experience තියෙනවා especially in the apparel industry and අපි data පැත්තෙන් ගත්තොත් ඔයා මොන වගේ areas වලද වැඩිපුරම impact එකක් දැක්කේ when it comes to the solutions or data powered solutions ගෙනාවහම it could be operations පැත්තෙන් finance පැත්තෙන් කොයි aspects වලද ඔයා වැඩිපුරම impact එකක් දැක්කේ organization එකේ මම ලොකුවටම organization impact එකක් ගෙනාව ඇත්තටම covid period එකේ. ඇත්තටම මෙතෙන් තමයි මගේ transition එකක් තුනේ. covid hit එක ආවට පස්සේ අපේ company එක මම ඒතකොට MS එකේ ඉඳී. ඒතකොට company එක සම්පූර්ණ ඔක්කොම companies වහන්න උනා ඇත්තට. right. එතකොට අපිට ප්‍රශ්නයක් තිබ්බා කවුද positive වෙන්නේ කොහෙන්ද positive වෙන්නේ කියලා මේකේ information ටිකක් හොයාගන්න. ඒතර මේ information ටික හොයාගන්න එක නිසා මේක හොයාගත්තත් මේක team එකට කියන්න ඕනේ. ලොකු team එකකට කියන්න ඕනේ. right. එතකොට මේ හැම දෙයකටම අපිට tool එකක් හරියට තිබුණේ අපි Excel වල තමයි මේ ටික කර ඉඳියේ. right. එතකොට ඔය covid එකට සම්බන්ධ data manage කරන team එකට මාවත් ගත්තා ඒ period එකේදී. එතකොට ඒ විදිහට හැබැයි team එකක් වැඩ කරලා Excel ඔක්කොම ටික හදලා information ටිකක් දීලා තිබ්බා. එක දවසක් උදේ මම නිකන් ඇහැරලා නිකන් අර map එකක් මට හදන්න ආසාවක් තිබ්බා අර bubbles එක. quantity වැඩි වෙනකොට bubble size එක වැඩි වෙනවා. ඉතින් මට හිතුණා covid impact එකට හොඳ මේ chance එකක් කියලා. මම කළේ අර patients ලා count එකට against location එක map කරලා bubble chart එකක් හදලා පොඩි WhatsApp group එකක් හදලා මම ඒකට පොඩ්ඩක් publish කළා. ඒකට අපිට බලන්න පුළුවන් කොයි areas වලද වැඩිපුර hit එක ඇවිල්ලා තියෙන්නේ කියන එක. අපි වැඩ කරන team members ලාගේ. ඉතින් ඕක management එක දැකලා යාළුවා කිව්වා මේක අපිට improve කරලා ගමු. මේ dashboard එක හදමු. මේක ටක් ගාලා එහෙම කරන්න පුළුවන් කියලා. අපි කොච්චරක් එක develop කළාද කියනවනම් සම්පූර්ණ fully වහලා තිබ්බ company එක අපිට පුළුවන් වුණා සතියකින් ආයෙ අරින්න මොකද අපි ළඟ අර information ටික ඔක්කොම තිබ්බේ හින්දා. සහ අපි ඒකට අපේ transport ටික map කළා. even අපේ module වල තියෙන seating arrangement එක අපි map කළා. right. එතකොට හිතන්න අපේ seating arrangement එකේ module එක ළඟ team members ලා මහනවා. එතකොට එක්කෙනෙක් positive වුණොත් එහෙම දෙපැත්තේ කවුද කියලා අපිට හොයාගන්න පුළුවන්. මේ module එක color කරලා පෙන්නනවා. එතකොට මේ අදාළ ඒ module එකේ ඉන්න කෙනා
මොන රූට් එකේ දාවේ කියලා හොයන්නත් පුළුවන්. එයාගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියලා මැප් එකේ බලන්නත් පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට දෙපැත්තෙම අහන්න දෙන්න එක රූට් එකේ ඉන්නේ නැහැ. රයිට්. එතකොට එක්කෙනෙක් පොසිෂන් උත් එහෙම දෙපැත්ත දෙන්නට හිට් එක තියෙනවා. එයා ආපු ට්‍රාන්ස්පෝර්ට් එකේ හිට් එක තියෙනවා. ඉතින් අපි ඔය විදිහට සෑහෙන්න ඒක අර එක්ස්පෑන්ඩ් කරලා සෑහෙන විදිහට ඩෙවලොප් කළා. පදෙතම අපිට එහෙම කරන්න දැන් කොවිඩ් එක සෑහෙන ඉක්මනට ඉම්පැක්ට් වුණානේ. ඒ කම්පැනි එකේ ඩේටා තිබ්බා. රයිට්. ඇඩ්‍රස් එකට පවා ඩේටා එක තිබ්බා. ඒක සෑහෙන chance එකක් වුණා. සහ ඩේටා තිබ්බව අප්ඩේට් වෙලා තිබ්බා. ඉවන් එයාලගේ බෝඩින් ප්ලේසස් පවා අප්ඩේට් වෙලා තිබ්බා. ඒක ලොකු සපෝට් එකක් වුණා. ඉතින් උතර ඕක දෙකල් තමයි ඇත්තටම මම අර බිස්නස් එකේ ඉඳලා මාව fully data පැත්තට තල්ලු වුණේ. ඉතින් තමයි මම change එක ගත්තෙත් ඇත්තටම full time data analyst කෙනෙක් විදිහට. ඊට පස්සේ අපි ඉතින් සෑහෙන දේවල් ටිකක් කළා. ඉතින් ඕක තමයි මම බිස්නස් එකට ගොඩක් ලොකු impact එකක් ගෙනාවු මේ solution එක. ඊට පස්සේ අපි සෑහෙන දේවල් ටිකක් කළා. විශේෂයෙන් අපි diagnosis මේ plan එකක් ගෙනාවා. key KPIs ටිකක් අරගෙන ඒ ටික කොහොමද behave වෙන්නේ කියලා. ඒක තමයි ඉතින් mainly අපිට කරන්න පුළුවන් තිබ්බේ ඒ කාලේ විදිහට. පොඩි අප්ඩේට් එකක් බිස්නස් එකට ඩ්‍රිල් ඩවුන් කරලා බලන්න කොතනද ඉෂුව එක තියෙන්නේ කියන එකට. අර ඔකලින් කිව්වා වගේ through data ඔයා ඒ picture එක create කරා and within that picture අපි නොදැක්ක දේවල් වලට ගොඩක් visibility ආව that added a lot of value and impacted the business. Amazing. හසිත අපි තව කතා වෙන ඇහෙන ගොඩක් topic එකක් තමයි AI. කොහොමද upcoming accountant කෙනෙක් AI එයාගේ day to day basis නැත්නම් day in the life එකට leverage කරගන්නේ to bring value to his role? AI කතාවට ආවට පස්සේ ජීස ඇත්තටම දැන් තියෙන රූල් සෙට් එකත් එක්ක දැන් තියෙන මේ ලෙවල් එකත් එක්ක කවුරු හරි කෙනෙක් කියනවා මම මෙන්න මේ දේ දන්නේ නැහැ මට මෙන්න මේක හොයාගන්න බැරුණා කියන එක එන ඇත්තට මේකේ මවුසගේ ප්‍රශ්නයක්. මොකෝ ඒ තරමට අපිට data ටික ඇවිල්ලා තියෙනවා. සහ දැන් ChatGPT කියන්නේ මේ expand එක අපි ලොකුවට මේ අර අපේ සාමාන්‍ය ජනතාව අතර මේක ආවේ. ඒතකොට ඒ ආව period එක ගත්තත් දැන් හිතන්න කාට ගැන language එක challenge එකක් නම් දැන් Gemini ගත්තත් Claude ගත්තත් සිංහල කියන language එක සෑහෙන්න විදිහට මේ සරල කරලා එයාලා අපිට කියලා දෙන level එකට ඇවිල්ලා තියෙනවා. right. ඉතින් ඇත්තටම ගත්තොත් අපි ගන්නවා දැන් accountant කෙනෙක්ට ගත්තොත් එහෙම සෑහෙන්න මේ අප්ඩේට්ස් එනවා ඒගොල්ලන්ගේ accounting rules අප්ඩේට් වෙනවා. ඒතකොට ඒ අප්ඩේට්ස් ගන්න විදිය එයාටම ඔකරි language ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටික කන්වර්ට් කරගන්න විදිය maybe Tamil කෙනෙක්ට උනත් කොහොමද කන්වර්ට් කරගන්න කියන එක. sorry language barrier එකත් ඇත්තටම fully break වෙලා තියෙනවා. fully break වෙලා තියෙනවා ඇත්තටම. through AI විශේෂයෙන් Claude ඔයා Gemini use කරනවා නම් ඔයාට ඇත්තටම language එක සෑහෙන හොඳ මට්ටමින් use කරන්න පුළුවන්. සහ ඔයාගේ language එකේ ඔයාට question එක අහලා ඒ language එකේ answer එක ගන්නත් පුළුවන්. එතන ප්‍රශ්නයක්වත් නැහැ. right. සහ ඔයාට SMS කරනවා වගේ ඇත්තට මේකත් එක්ක chat කරන්නත් පුළුවන්. ඉතින් මේන්ලි මම දකින්නේ අර accountant කෙනෙක් සෑහෙන්න paper works ටිකක් එක්ක එයාගේ student life එකේ deal කරන්න වෙනවා. ඉතින් ඒවා sort out කරගන්න ඒවා සහ ඒවේ key highlights කොහොමද changes වෙලා තියෙන කොයි තැන්වලද මේ හැමදේම එයාට ටක් ගාලා ගන්න පුළුවන්. ඉතින් අමතරව එයාට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. එයාගේ පොඩි history එකක් දාලා එයා මොනවටද එයා මොනවද කරලා තියෙන සහ එයාගේ passion එක මොකක්ද කියලා update කරලා එයාට question එකක් අහන්න පුළුවන්. මට මොකද්ද ඊළඟට මං ගන්න ස්ටෙප් එක හොඳ කියන එක. right. ඔක Gemini වල දාලා තිබ්බා පොඩි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට අපිට පුළුවන් අපේ Google history එක තියෙනවනේ. මම හිතන්නේ Google එක දන්නවා අපි හැමදේම අපි මොනවද search කරන්නේ කොහොමද කියන එක. right. අපිට එයාගෙන් අහන්න පුළුවන් කොහොමද මගේ past history එක base කරලා මම කොතනට යන්න හොඳ කෙනෙක්ද? මං ඊළඟට ගන්න ඕනේ exam එක මොකද්ද? මං කොයි පැත්තට ගියා නම් හොඳද වගේ questions ටිකක් ඇත්තට මෙතනින් අහන්න පුළුවන්. right. දැන් ඒක අයින් කරලා දෙනවා. හැබැයි තව අපිට තියෙනවා path එක එක cover කරගන්න. ඉතින් ඔය වගේ දේවල් ටික ඇත්තටම accountant කෙනෙක් use කරන්න පුළුවන් AI ත් එක්ක deal කරලා. අපේ listenersලා කාට හරි හිතනවා නම් from tomorrow onwards හෙට ඉඳලා මම පටන් ගන්නවා to go on this journey in terms of data. මොකක්ද ඔයාගෙන් හම්බෙන එක advice එක in terms of one key step to take, just one practical key step. business එකේ ප්‍රශ්නයක් හොයාගන්න. ඒක තමයි first thing. අද ඔයාගේ business එක face කරලා තියෙන ප්‍රශ්නයක් හොයාගන්න. right. ඒකට solution එක ඊට පස්සේ බලන්න. tool එක පස්සේ කතා කරන්න පුළුවන්. ඒක Excel එකක්ද Power BI එකක්ද මොකක්ද කියන එක. හැබැයි හැමතිස්සෙම business එකට impact එකක් තියෙන business එකේ දැන් ඔයාට solve කරන්න පුළුවන් ප්‍රශ්නයක් මොකක්ද කියන එක හොයාගන්න. ඒක ලොකු project එකක් වෙන්න අවශ්‍ය නැහැ. maybe මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඔයා හැමදාම ඔයාගේ වැඩ list එක list down කරගත්තොත් එහෙම ඔයා කම්මැලිකමෙන්ම කරන repetitive work එක ගන්න. ඒක automate කරන්න. එහෙම නැත්නම් ඒකට solution එකක් දෙන්න බලන්න. ඒක තමයි ඕනම කෙනෙක්ට මේක පටන් ගන්න පුළුවන් first step එක. එතනින් එහාට ඔයාට පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඔයා හිටියන් දැන් Power BI ඉගෙන ගත්තොත් මම හිතන්නේ ඒක එච්චරම practical වෙයි කියලා. මොකෝ ඒකේ ලොකු scope එකක් තියෙනවා. සෑහෙන දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඔයා ප්‍රශ්නයක් අරන් ගියොත් එහෙම ඔයාට ඒ ප්‍රශ්න දාල් ටික එතනින් අරන් යන්න පුළුවන්. ඒක ඔයාට හොඳ
මේ ස්ටෙප් එකක් වෙනවා වගේ කැරියර් එක සහ මේකත් එක්ක කර මර්ජ් වෙලා යන්න. So ඒකත් එක්ක අපි අපේ conversation එකේ පොඩ්ඩක් අන්තිම හරියට හැවිලා තියෙනවා but අපි end කරන්න කලින් පොඩි session එකක් තියෙනවා rapid fire round කියලා. So මම ඔයගෙන් questions අහුවම නිකන් first on top of your head උත්තර දෙන්න. So what is like එක tool එකක් data AI anything that you can't live without? Gemini. Yeah. Okay. But සමහරවිට කියයි ChatGPT කියලා. Gemini සෑහෙන දැන් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. right විශේෂයෙන් ඔයා ඩීප් රිසර්ච් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් ChatGPT වගේ tools use කරන්නේ just question එකක් අහලා answer එකක් ගන්න. ඒකට එයා just surf කරලා අපිට answer එක දෙනවා. හැබැයි Perplexity වලත් මේක තියෙනවා ඇත්තටම. right ඇත්තටම එයාලා තමයි මුලින් මේක ගෙනාවේ. but Gemini දැන් සෑහෙන දුරට ඒක හොඳට කරනවා. ඔයාට පුළුවන් මොකක් හරි question එකක් ගැන අහලා ඒක ඩීප් රිසර්ච් එකට දාන්න. එතකොට එයා ඒක අපිට ඉක්මනට answer එක හම්බෙන්නේ නැහැ. මේ පැය භාගයක් විනාඩි 20ක් වගේ යනවා. එයා හැබැයි සෑහෙන resources ටිකක් එක ඩීල් කරලා අපිට හොඳ answer එකක් අරන් එනවා. ඉතින් ඔයා මොකක් හරි රිසර්ච් කරන කෙනෙක් නම් මොකක් හරි ලොකු වැඩක් කරන කෙනෙක් නම් ඔයාට මේ tool එක use කරන්න පුළුවන්. ඉතින් එහාට Google එකේ Gems කියලා තියෙනවා. ඔයාට පුළුවන් Gem එකක් set කරගන්න. කලින් පොඩි දීලා ඔයාට guidelines ටිකක් example හිතන්නකෝ මට SQL ඉගෙන ගන්න ඕනේ. SQL right. ඒතර SQL ඉගෙන ගන්න ඕන නම් මට කියන්න පුළුවන් Gemini ට පොඩි Gem එකක් හදලා මම SQL ඉගෙන ගන්න basic student කෙනෙක්. මට මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න ඕනේ සහ මට තියෙනවා මාස 6ක period එකක්. අපි දු මාසයක් කියලා example. මාසයක් ඇතුළත මට මේක ඉගෙන ගන්න ඕනේ. මේකට මට guide කරන්න. එතකොට ඒක අපි මේ guideline එක දුන්නාම එතනින් එහාට දෙන ඔක්කොම chest ටික එයා අපිට දෙන්නේ ඒ සම්බන්ධ basic දේවල් ටික. සහ අපි යට කිව්වොත් එහෙම ඔයා counselor කෙනෙක් විදිහට මට මේ lecturer කෙනෙක් විදිහට මට lecture කරන්න කියලා. එතකොට එයා lecturer කෙනෙක් විදිහටම අපි අර ඉස්කෝලේ ඩිලිවර් කරනවා සහ එයා අපිත් එක්ක ඒ ජර්නි එක එතනින් එහාට යනවා. right. ඒකේ මම ඇත්තටම SQL එකක් එහෙම කළා. මගේ එක්ස්පීරියන්ස් ෂෙයා කළොත් එහෙම දැන් මම ඇහුවා මට SQL ඉගෙන ගන්න ඕනේ. මට මේ දේවල් ටිකක් තියෙනවා කියලා. එතකොට එයා මට ටයිම්ලයින් එකක් දුන්නා. හැබැයි මම ටයිම්ලයින් එකේදී යාට කිව්වා නෑ මට එහෙම ටයිම්ලයින් එකක් ඉන්න බෑ. මට ටටක් ගාලා මේක ලර්න් කරගෙන යන්න ඕනේ. මම දැන් ක්වෙස්චන්ස් ටික අහනවා මට අද ආන්සර්ස් ටික දෙන්න. එතකොට මම අහපු ටිකට ආන්සර්ස් ටිකක් දුන්නා. එතකොට මම දැක්ක දැන් දෙන ආන්සර්ස් ටික එච්චර කම්ප්ලීට් නෑ. මොකද මම සබ්ජෙක්ට් එක දන්නේ නැද්ද මට තේරෙනවා තව ටිකක් මෙයා මිස් කරලා දෙන්න කියලා. ඊට පස්සේ මම අහුවා ඇයි ඉතින් ඔයා මේ ටික මට කියන්නේ නැති මේ කෑල්ලක් කියන්නේ කියලා. ඊට පස්සේ එයා මට අපොලොජයිස් කළා සෝරි මම හිතුවේ මේක ටික පස්සට කියන්න. මේක මම දැම්මවාට කිව්වොත් එහෙම මට මේක පොඩ්ඩක් බරි වැඩි වෙනවා. ඒකයි මම හිතුවේ කියලා. ඊට මම එයාට කිව්වා එහෙම හරියන්නේ නැහැ. මම වැඩ කරන කෙනෙක්. මම හෙට ගිහිල්ලා මේක ජොබ් එකේ ඇප්ලයි කරන්න ඕනේ. එතකොට මට එන ප්‍රශ්නයකට ඒගොල්ලෝ බලන් ඉන්නේ මම සවසදියක් මේක ලර්න් කරනවා. ඔයා මට එහෙම කරන්න එපා කියන එක. පොඩක් සැරෙන් කිව්වහම ඒතොර එයා නිපතන ආන්සර් එක දුන්නා. මට තේරෙනවා සිටුේෂන් එක. මම මෙතනින් එහාට සම්පූර්ණ සබ්ජෙක්ට් එකක් ෆුලි කවර් කරලාට ආන්සර් එක දෙන්නම්. එතකොට ඔයා එතනින් එහාට එක් කරන් යන්න කියන එක right. එතකොට එතනින් එහාට මම ආපු questions වලට එයා ෆුලි මට ස්කෝප් එකක් දෙනවා. සහ ඒක එයා බ්‍රේක් කරලා තිබ්බා. මේක ඇවිල්ලා බේසික්, මේක ඉන්ටර්මීඩියට්, මේක ඇඩ්වාන්ස්. right. අර ඒ වගේ level එකකට අපිට මේක ගෙනියන්න පුළුවන්. හැබැයි අර අපේ chat එකෙන් තමයි ඉතින් එහාට ගෙනියන්න පුළුවන්. prompt එක තමයි අතන මෙතන ගොඩක් වෙලාවට support කරන්නේ ඉතින්. ඔයාගේ career එකේ ඔයා ඉගෙන ගත්ත අමාරුම lesson එක මොකක්ද සෆා? tools lazy මිනිස්සුන්ව convince කරන්න හරි අමාරුයි මේ solution ගත්තට පස්සේ. හැමෝටම ඕනේ ලස්සන tool එකක්. හැමෝටම තියෙන ඔක්කොම options ටික. ඔව්. හැබැයි අපි හැදුවට පස්සේ ඇත්තට මේකේ කොච්චරක් use කරනවද කියන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තට. ඔයා කැමති පොතක් podcast එකක් ඔයාව inspire කරපු අපේ listeners ලාත් එක්ක share කරගන්න. ඇයි ඒක ඔයාට? යා. මම මෙහෙම කිව්වොත් මගේ ජර්නි එක මම එද්දි මගේ career එකේදී මම පටන් ගත්තේ බොහොම පොඩි දැනකින් data entry operator කෙනෙක් විදියට. මාව මේ පාත් එකට දාපු දෙන්නෙක් ඉන්නවා. Mr. Godfrey Jensen and Mr. Madhuranga Silva. ඒතකොට දැන් තමයි මාව මේ පාත් එකට දැම්මේ. ඉතින් එහාට මේ පාත් එකේ මම අරගෙන ආවේ ඇත්තට මම ඉන්ස්පයර් වෙන්නේ මලින්ද අලහකොන්ගේ. right. මලින්දගෙන් තමයි ඇත්තටම එයාගේ podcast බලලා, එයාගේ thinking එක බලලා, එයා ගොඩක් වෙලාවට කියන එක තමයි කොටිය පැනලා ඉන්නේ. දැන් කොටිය පැනලා ඉන්නවා නම් ඔය කොටියට ෆයිට් කරන්න ඕනේ. වට කියන්න බෑ කොටියට හෙට එන්න කියලා. right. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඩීල් කරන්න ඕනේ. ෂෝට්කට්ස් නැහැ. මේක නම් හරි ඒක බාර ගන්න. ඒකට ප්‍රශ්න උත්තර හොයන්න. ඉතින් ඒ තුන් දෙනා තමයි මම ඇත්තටම චේන්ජ් කළේ මගේ ලයිෆ් එකේ. මේ සහ පොත් ගතුන් නම් සෑහෙන පොත් ටිකක් කියවලා තියෙනවා. සහ ගොඩක් ඒවා මලින්ද අලහකොන් ඔය රෙකමන්ඩ් කරන පොත් තමයි අපි කියවන්නේ. ඒතර ඒවෙන් සෑහෙන ඇත්තටම චේන්ජ් එකක් අරන් තියෙනවා. Amazing. So Mr. Hasida, thank you so much අපිට කරුණාට අද අපිට join වෙලා ඔයාගේ experience එක, ඔයාගේ insights share කරගත්තට අනිවාර්යයෙන්ම අපේ listeners ලා ගොඩක් මේක ඉගෙන ගන්න ඇති and it definitely added value. So thank you again. Thank you for having me. So for all our listeners, අපිට join වෙලා thank you. Keep watching for more podcasts through Infinity Think Tank.